සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාටම. Truth with Don වැඩසටහන සඳහා ඔබ සාදරයෙන් පිළිගන්නවා. මේ අපගේ 8 වෙනි පාඩමයි. දැන් අපි අද පටන් ගන්න යනවා නික්ම යාම බයිබලයේ දෙවනි පොත. මේ විදිහට නික්ම යාම පොතේ ආරම්භයේදීම පෙන්වන්නේ ඊශ්‍රායල් ජනතාව නැත්නම් යාකෝබ්ගේ දරුවන් සමග යාකෝබ් මිස්රයට පැමිණ පදිංචි වීම. යාකෝබ් එයාගේ පවුලේ අය හිටිය 66 දෙනෙක්. යාකෝබ් සමග 67යි. යාකෝබ්ගේ පුතා වන ජෝසෙෆ් එයාගේ පුතු දෙන්න මනසේ ඒප්‍රායිම් මිස්රයේ සිටියා. සියලුම මිස්රයට පැමිණි ඊශ්‍රායල් පවුල පිරිමි 70 දෙනෙකුගෙන් සමන්විත වුණා. මම 72ක් කියලා ගිය වාරයකදී ප්‍රකාශ වුණා. ඒ ගැන සමාවිල්ලනවා 70යි. මෙසේ මේ පවුල මේ වන විට ගෝත්‍ර 12කින් සමන්විත වුණා. ඒ ඊශ්‍රායල් නම්ල යාකෝබ්ගේ පුත්‍රයන් 12 දෙනා වෙති. නප්තලි, දාන්, ආෂේර්, සබුලෝන්, ජුදා, ඉස්සාකර්, සිමියෝන්, රූබන්, ගාද්, ලෙවි. යෝසෙෆ්ගේ දරුවෝ දෙන්න තමයි මනසේ ඒප්‍රායිම්. මේ යාකෝබ් තමන්ගේ මරණයට පෙර මේ යෝසෙෆ්ගේ දරුවෝ දෙන්නත් මේ ඊශ්‍රායල් ගෝත්‍ර 12ට ඇතුල් කරගත්තා. යෝසෙෆ්ට දක්වන විශේෂ සැලකිල්ලක් හැටියට. එතකොට ලෙවි එක්ක මෙතන 13ක් වෙනවා. නමුත් දෙවියන් වහන්සේ ලෙවි කියන කණ්ඩායම ඒ ගෝත්‍රය වෙනමම තෝරගත්තා එතුමන්ගේ සේවය පිණිස. දැන් මින් පස්සේ ඊශ්‍රායල් ගෝත්‍ර 12ට ලෙවි අයිති වෙන්නේ නැහැ. ඒ වෙනුවට ජෝසෙෆ්ගේ දරුවෝ දෙන්නෙක්ම අයිති වෙනවා මනසේ ඒප්‍රායිම්. ඒ වගේම මරණයට පෙර යාකෝබ් ජෝසෙෆ්ගෙන් පොරොන්දුවක් ගත්තා. මාව මරණයට පත් වුණාම මේ දේශේ භූමි දාන කරන්න එපා. ආබ්‍රහම් විසින් හිත්තිවරුන්ගෙන් මිලයට අරගෙන තිබෙන මක්පේලායේ ගුහාවේ ආබ්‍රහම් තුමා තැන්පත් කළා. ඒ වගේම සාරා තැන්පත් කළා. ඒ වගේම ඊසාගේ බිරිඳ, ඒ වගේම රෙබෙකා, ඒ වගේම දැන් මේ යාකෝබ් ඉල්ලා සිටිනවා එයාවත් ඒ ගුහාවෙම තැන්පත් කරන්න කියලා. මේ ඉඩම ආබ්‍රහම් විසින් සොහොන් පොලක් පිණිස ඒකෙතත් සමගම මිලට අරගෙන තිබුණා මේ හිත්තිවරුන්ගේ. දැන් මෙසේ යාකෝබ් මිය යනවා. එයාගේ දරුවෝ කණ්ඩායම ගිහිල්ලා මේ මක්පේලායේ ගුහාවේ තැන්පත් කරනවා යාකෝබ්ව. ඊට පස්සේ මේ සහෝදරයෝ බය වෙනවා දැන් තාත්තා නෑ මේ ජෝසෙෆ් තමුන්ගෙන් පරිගණී කියලා. ඔවුන් ගිහිල්ලා ඒ ගැන කතා කරනකොට ජෝසෙෆ් කියනවා ඔබ නම් මාව වික්ක තමයි. නමුත් දෙවියන් වහන්සේ වෙනුවට මම ඉන්නද ඔබට දඬුවම් කරන්න නැහැ. මේ සාගත කාලයේදී ඔබට ආරක්ෂා වීම පිණිස දෙවියන් වහන්සේ මාව පෙර ගමන් කරුවා හැටියට මේ දේශයට එව්වා. අද ඒ නිසා මුළු ඊශ්‍රායල් පවුලම ආරක්ෂා වෙනවා මේ සාගතේ. සැබවින්ම තමගේ සහෝදරයන්ගෙන් පරිගන්ටවත් අර වෛරය හිතේ තියාගෙනවත් මේ ජෝසෙෆ් හිටියේ නැහැ. මෙසේ මේගොල්ලෝ අවුරුදු 350ක් මේ මිසර දේශයේ ජීවත් වෙනවා. ඊශ්‍රායල් පවුල්වල දරුවෝ බොහෝ ලබනවා. ඒ වගේම මේගොල්ලෝ විශාල කණ්ඩායමක් වෙනවා. මිසරවරුන්ට බයක් හිතෙනවා කවදා හරි දවසක මේ පිටස්තර ජාතියක් ඇවිල්ලා මිසරවරුන්ට විරුද්ධව යුද කළොත් මේ ඊශ්‍රායල් වරු ඒගොල්ලන්ට උදව් කරලා
තමුන්ව යටත් කරගනී. ඒ නිසා මේ ජනගහනය අඩු කරවන්න පිරිමි දරුවෝ මරා දමනවා. හරියටම ජේසුතුමා උපදින කාලයේ ඒ ආශ්‍රිත ප්‍රදේශවල දරුවන් මරණයට පත් කළා වගේ හෙරොද් විසින්. කොහොම වුණත් මේ වගේ කාලෙක තමයි ලෙවි පවුලක ඉපදෙන්නේ තුන්වෙනි දරුවා හැටියට මෝසෙස් නම් තැනැත්තා. ඔහුට ආරෝන් මීරියම් අයියා සහ අක්කා ඉන්නවා. කොහොම වුණත් අක්කගේ සහයෝගය මත මේ මෝසෙස් ඇතිදැඩි වෙනවා මිසරේ පාරාවෝගේ රජගෙදර රජතුමාගේ දූ කුමරියගේ දරුවෙක් හැටියට. ඉතින් දූ කුමරියට මේ දරුවා හම්බ වුණේ මව විසින් පෙට්ටියක තබා නයිල් ගඟේ පාකර හරින අවස්ථාවේදී. කොහොම වුණත් මේ මෝසෙස් අවුරුදු 40ක් යනකම් මේ මිසරේ පාරාවෝගේ ගෙදර රජගෙදර ඊටාම දක්ෂ කුමාරයෙක් විදිහට ඇති දැඩි වෙනවා. ඔහු සියලු ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්නවා. සියලු යුද උපක්‍රම ඉගෙන ගන්නවා. ඒ වගේම මිසර සාහිත්‍යය ඉගෙන ගන්නවා. මේ හැම දෙයකින්ම පොහොසත් තරුණෙක් බවට පත් වෙනවා. එක්තරා අවස්ථාවකදී ඔහු මේ රටේ තොරතුරු සොයන්ට යනවා. තමුන්ගේ සෙනග ඊශ්‍රායල් සෙනග වැඩ කරන හැටි බලා ඉන්නවා. මිසරේ හමුදාපතිවරු හමුදාවේ නිලධාරියෝ ඊටාම කර්කශ නීති දෙමින් මේ ඊශ්‍රායල් වරුන් ජීවිතේ එපා වෙන තරමටම කරදර කරමින් ඔවුන්ගෙන් වැඩ ගන්නවා. මෙසේ එක්තරා අවස්ථාවකදී මිසරවරයෙක් මේ ඊශ්‍රායල් කෙනෙකුට ගහනවා දකින මෝසෙස් එතෙන්ට ගිහිල්ලා මේ මිසරවරයව අල්ලලා මරලා වැල්ලේ හංගනවා. ඊශ්‍රායල් තරුණයව බේර ගන්නවා. ඊළඟ දවසේ ඇවිදින්න යනකොට ඊශ්‍රායල් දෙන්නෙක්ම රණ්ඩු වෙනවා. මෝසෙස් කියනවා ඇයි නුඹලා සහෝදරයෝ රණ්ඩු වෙන්නේ? එතෙන්දී එක තැනෙක් කියනවා උඹ මේ ඊයේ මිසරය මැරුවා වගේ අපවත් මරන්න දාදන්නේ. මේ වෙලාවේදී මෝසෙස් බිය වෙනවා. පාරාවට මේ ආරංචි වුණොත් අනිවාර්යයෙන්ම තමන් මරණයටපත් වෙන බව දන්නවා. මෝසෙස් මෙතෙන්දී පැන යනවා මිදියන් දේශයට. ඔබට මතක ඇති ජෝසෙප් විකුණන්න මිලදී අරගෙන ආවේ මේ මිදියන් වරු. ඒ මිදියන් දේශයට යනවා. එහිදී උට හම්බ වෙනවා මිසරයේ පූජකතුමෙක් සර්වබලධාරී දෙවියන් වහන්සේට නමස්කාර කරන. ඒ වගේම ඔහුට දූවරු 7 දෙනෙක්ම හිටියා. මේ ගෙදර ගිහිල්ලා මෝසෙස් පදිංචි වෙනවා මේ ජෙත්‍රෝ කියන පූජකයා තමුන්ගේ සිප්පොරා කියන දුවව මෝසෙස්ට විවාහ කරලා දෙනවා. මෙසේ අවුරුදු 40ක්ම මෝසෙස් මේ ගෙදර ජීවත් වෙනවා. දැන් මෝසෙස්ගේ වයස අවුරුදු 80යි. කෙටියෙන් මම කියන්නම් පසුව විග්‍රහ කරනවා. සැබවින්ම මෝසෙස් අවුරුදු 40ක් පාරාවෝගේ මාලිගාවේ ලැබපු අත්දැකීම් වලට වඩා බොහෝ අත්දැකීම් ලැබුවේ මේ මිදියන්හි පූජක යෙත්‍රෝගේ ගෙදර එළු බැටළු රැල්වල් බලාගෙන කාන්තාරය ඇවිදිමින් සිටිද්දී. මොකද ඔහු එහිදී ඊටාම දුෂ්කර හා කර්කශ ජීවිතයකට පුරුදු වෙන්න සිද්ධ වුණා. දෙවියන් වහන්සේ මිනිසයන්ව පුහුණු කරන විදිය. එයි දෙවියන් වහන්සේ මේ වගේ මෝසෙස්ව රජකුමරෙක් කරලා ඊට පස්සේ බැටළු වෙණේරෙක් කරලා මේ විදිහට ජීවිතේ කඩා වැටෙන්න දෙමින් මිනිසෙක්ව පුහුණු කරන්නේ. අපි බලමු. එක්තරා දවසකදී මෝසෙස් මේ බැටළු රැළට තනකොළ කවමින් යන අතර උ දකින්න එක්තරා පඳුරක්. මේ පඳුර ගිනි ගන්නවා. ගිනි තිබෙනවා. නමුත් ගිනි ගන්නේ නැහැ මේ පඳුර. මෝසෙස් බලනවා මේ මොකද මේ පඳුරේ ගින්දර තියෙනවා නමුත් ගිනි ගන්නේ නැහැ. මෝසෙස් ලං වෙනකොට හඬක් ඇහෙනවා ඒ පඳුර තුලින් ඒ ගින්දර තුලින්. මෝසෙස් ලං වෙන්න එපා. උඹේ පාවහන් ගලවන්න ඕනේ. මම නුඹේ
ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ, නුඹේ පිය වූ ඊසාක්ගේ දෙවියන් වහන්සේ, නුඹේ පිය වූ යාකෝබ්ගේ දෙවියන් වහන්සේ. නුඹලා මේ මිසර දේශයේ විඳින දුක දැකලා මම නුඹලව මේ දේශයෙන් ගලව ගන්නට නුඹව තෝරගන්නවා. මොසෙස් පැකිලෙනවා, මට කතා කරන්න දන්නේ නැහැ, මම දෙවියන් වහන්සේගේ නම දන්නේ නැහැ, මිසරේ රජුරෝ මාව පිළිගනීද, ඊශ්‍රායල් ජනතාවවත් මමගේ කටහඬ අහන්නේ නැතිකොට මේ මම උදව් කරන්න ගිහිල්ලා දැන් මේ අවුරුදු 40ක් එළෙරෙක් විදියට කාන්තාරේ දුක් විඳිනවා. මෙසේ නිදහසට කරුණු කියන්න පටන් ගත්තා. නමුත් දෙවියන් වහන්සේ මෝසෙට අණ කරනවා ඔහුගේ සහෝදර ආරොන් සමග එකතු වෙලා මේ ඊශ්‍රායල් ජනතාව මේ මිසරේ වහල්කමින් නිදහස් කරගන්න හැටියට. කොහොම වුණත් මෝසෙස් නැවත මිසරයට පැමිණෙනවා. පැමිණ මිසරේ ජීවත් වෙන ඊශ්‍රායල් ජනතාවටත් කතා කරමින් ආරොන් සමග ගොස් මිසරේ රජුරුවන්ගේ ඉල්ලා සිටිනවා, අපිට දෙවියන් වහන්සේට නමස්කාර කරන්නට යන්න ඕනේ කාන්තාරයේ, ඒ සඳහා අපට නිදහස දෙන්න. මිසරේ රජුරුවන් මේ මිසරේ සියලුම වහල් වැඩ කරමින් හිටියේ මේ ඊශ්‍රායල් ජනතාව. දැන් මේගොල්ලෝ පිටත් කළොත් කොහොමද, කවුද මේව කරන්නේ? මේ රජතුමා කොහොමවත්ම කැමති වෙන්නේ නැහැ මේ ඊශ්‍රායල් ජනතාව නිදහස් කරන්න. කෙසේ නමුත් දෙවියන් වහන්සේ මෝසෙස්ට ආරොන්ට හාස්කම් කිරීමේ බලය ලබා දීලා තිබුණා. මේ මෝසෙස්ට දීලා තිබුණු මේ හාස්කම් කිරීමේ බලය මත තමුන්ගේ අතේ තිබුණ සැරයටිය බිමට දැම්මහම මේ සැරයටිය සර්පෙක් බවට පත් වෙනවා. හැබැයි මිසරේ හිටපු ඉන්ද්‍රජාලිකයෝ ශාස්ත්‍රවන්තයෝ තමුන්ගේ සැරයටි බිමට දැම්මහම ඒවත් සර්පෙක් බවට පත් වෙනවා. කොහොම වුණත් මේ මෝසෙස් සැරයටියේ සර්පයා අනිත් සර්පයන්ව ගිල දමනවා. මේ දුටු පාරාවෝ තව තවත් හිත දැඩි කරගන්නවා. මේකත් දෙවියන් වහන්සේගේ සැලැස්මක්. එක පැත්තකින් මිසරවරු දැනගන්නට යනවා මේ ලෝකේ සත්‍ය වූ සැබෑ වූ දෙවියන් වහන්සේ කවුද කියලා. ඔවුන් මෙතුවක් කාලයක් වැඳ නමස්කාර කරමින් හිටියේ වෙන වෙන සත්වයින්ට ස්වභාව ධර්මයේ වස්තුන් වලට. පාරාව දෙවියන් වහන්සේ සමාන වුණා. කොහොමුණත් ඒගොල්ලෝ දැනගන්න යනවා මේගොල්ලන්ගේ සිත් දැඩවීම තුළ මේගොල්ලෝ දඬුවම් ලබනකොට මෙසේ සත්‍ය දෙවියන් වහන්සේව. ඒ වගේම ඊශ්‍රායල් වරුත් දැන් කාලාන්තරයක් තිස්සේ අවුරුදු 430කට ආසන්න කාලයක් තිස්සේ මේ මිසරයේ වහ අමුත්තන් හැටියට පැමිණියට මේ වෙනකොට වහල්ලු හැටියට වහල් සේවයක් කරමින් හිටියේ තමුන්ගේ නිදහසක් තිබුණේ නැහැ. ඔවුන් දැනගන්නට යනවා මේ දෙවියන් වහන්සේව, මේ දෙවියන් වහන්සේගේ ජනතාව හැටියට තමුන් තෝරාගෙන තියෙන බව. මේ කාරණා දෙකම සිද්ධ වෙන්න යනවා. මෙසේ මෝසෙස් විසින් හාස්කම් 10ක් කරමින් මේ මිසර රජුන්ට පෙන්වා දෙනවා තමුන්ගේ දෙවියන් වහන්සේව. නයිල් ගඟේ වතුර ලේ බවට හරවා පෙන්වනවා. මේ මිසරයට මැඩියෝ එවමින්, කිනිතුල්ලෝ එවමින්, තව තවත් බොහෝ දඬුවම් දෙමින් මේ මිසරයට පෙන්වා දෙනවා දෙවියන් වහන්සේගේ බලය. මැස්සෝ ගවයෝ මැරෙන්න පටන් ගන්නවා, ගඩු හට ගන්නවා, ගල් වර්ෂාවල් ඇති වෙනවා, පළඟැටියෝ වෙනවා. ඒ වගේම ඝන අන්ධකාරයෙන් මිසරය පිරී යනවා. මේ විදිහට දඬුවම් දෙන අතරම ඊශ්‍රායල් ජනතාවට දෙවියන් වහන්සේ අවසාන දඬුවම සඳහා සූදානම් කිරීමක් කළා. ඔවුන් සමග ගිවිසුමක් කළා. මේ ගිවිසුම තමයි නුඹලා මේ පවුල් වල කිසිම මරණයක් සිද්ධ වෙන්න යන්නේ නැහැ. මේ අවසාන දඬුවම මිසරයට ලැබෙන්න යනවා. මිසරයේ රජගෙදර පටන් වහලාගේ ගෙදර දක්වාම සියලුම පවුල් වල කුළුඳුල් පිරිමි ළමයි මැරෙන්න යනවා මේ රාත්‍රියේ. නුඹලාගේ ආහාර රොටි ඉක්මනින් පිළියෙල කරගෙන බැටළුවේ කුමාරා
ඒ බැටළුවගේ මරණ ලද බැටළුවගේ ලේ රැගෙන නුඹලාගේ උළුවස්සේ ඉදිරිපස උළුවස්සේ ඉහළ තිරස් කණුවෙත් මැදේ ඒ වගේම සිරස් කණු දෙකෙත් මැද ලේ තවරන්න. ඔබට පේනවා මේ ලේ තැවරීමේදී සිරස් කණු දෙක අතර ඉරකින් යහකලොත් උඩ තිරස් කණු මිඳලා අර ඉර මැද්දෙන් පල්ලෙහාට යහකලොත් මෙතන ඇඳෙන්නේ කුරුසියක්. ලේ සලකුණ මගින් කුරුසියක්. අනාගතයේ කුරුසියක් මත ජීවිතය පූජා කරමින් ලේ ගලවමින් ජීවිතය පූජා කරන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන යම් එළිදරව්වක් බයිබලයේ පුරාම මේක තියෙනවා. ඊට පස්සේ මේ විදිහට මරණයේ දූතයා එදා රාත්‍රියේ මිසරයේ සියලුම ගෙවල් වල කුළුදුරල් මරා දමනු ලැබුවා. නමුත් ඊශ්‍රායල් එකම පවුලකටවත් කිසිම කරදරයක් වුණේ නැහැ. ඒ වගේම පාරාවෝ ඒ ඇමතිවරු වහාම මේ රටෙන් පිටව යන්න මේ සෙනගට ආන කළා. ඔවුන් රන් රිදී ඉල්ලා ගනිමින් මේ දේශයෙන් පිටත් වුණා. පිටත් වෙලා දැන් පැමිණෙනවා දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ඊසාක්ට යාකොබ්ට පොරොන්දු වෙච්ච පොරොන්දු දේශය කළා. මෝසස්ගේ නායකත්වයේ යටතේ මෝසස්ගේ සහායට ආරොන් සිටිනවා. දැන් මේගොල්ලෝ ඉදිරියට ගමන් කරමින් රතු මුහුද අද්දරට එනවා. ඒගොල්ලන්ට පේනවා පසුපසින් පන්නාගෙන එන මිසරවරු, මිසර හමුදාව. ඒ අයට තේරෙන්න ඇති මේ ඊශ්‍රායල්වරු යන්න දුන්නොත් තමුන්ගේ වැඩ කරන්න කෙනෙක් නැති බව. ඔවුන් කාන්තාරයේ අතරමං වෙලා ඇති කියලා හිතාගෙන මේ විදියට පස්සෙන් පන්නගෙන එනවා. ඉදිරියෙන් රතු මුහුද මරණය, පිටිපස්සෙන් මිසරවරු හමුදාව පන්නනවා මරණය. මේ මරණ දෙකක් මැද්දේ අනිත් දෙපැත්තවල එක පැත්තක කන්දක අනිත් පැත්ත කාන්තාරය. මේ මරණ මැද්දේ සෙනග මොර හඬ දෙනවා. ඇයි දෙවියන් වහන්සේ අපව මරන්න මේ කාන්තාරයට අරගෙන ආවේ? දෙවියන් වහන්සේ මෝසෙස් තන කරනවා. ඒ වගේම මෝසෙස්ගේ සැරයට දිගු කරමින් මේ ජනතාව රතු මුහුද වියලි බිමක් වෙලා ඒ වියලි බිම පිට රතු මුහුදෙන් එගොඩ වෙනවා. දැන් ඒ පන්නාගෙන ආපු මිසරවරු මේ රතු මුහුද මැද්දට පැමිණෙනවා අර වියලි බිම දිගේ. ඔවුන්ගේ රථ එරෙන්න පටන් ගන්නවා. දෙබෑ වෙලා බිත්ති දෙකක් මෙන් තිබුණ රතු මුහුදේ වතුර නැවත එක්ක වෙනවා. එතෙන්දී මේ මිසරවරු එතනදිම සියලු දෙනාම සමූල ඝාතනය වෙනවා. මේ වගේ දේවල් කරපු දෙවි කෙනෙක් නැත්නම් දෙවියන් වහන්සේ කෙනෙක් ඔබ අසා තිබෙනවද මේ ලෝකේ කොතනකවත්? මෙච්චර ජනතාව සමග කිට්ටුවෙන් ඉඳ මිසරයට දඬුවම් දීලා මේගොල්ලෝ නිදහස් කරගෙන ඇවිත් ඒ මිසර ජනතාවම අර රතු මුහුද මැද්දේ දෙබෑ වෙලා තිබුණු රතු මුහුද මැද්දේ මරණයට පත් කරපු තවත් කෙනෙක්. ඒ විතරක් නෙවෙයි දෙවියන් වහන්සේ දවාලේ වලාට හැමකින් රාත්‍රියේ ගිනි ටැඹකින් මේ ඊශ්‍රායල් ජනතාව රැගෙන එනවා. මේ අයට පොරොන්දු දේශයට එන්ට කිට්ටුම මාර්ගය සැදී තිබුණේ පලස්තීනය හරහා. ඔය ගාසා තීරය. පලස්තීනවරු. හැබැයි දෙවියන් වහන්සේ ඒ පාරෙන් මේගොල්ලෝ ගෙනාවේ නෑ. මොකද මේගොල්ලෝ තාම අර වහල්කමින් එළියට ආපු සෙනගක් ආධ්‍යාත්මික දේවල් ගැන හිතන්නවත් දෙවියන් වහන්සේ මෙතුවක් දේ කරලවත් දෙවියන් වහන්සේව සැබෑ සිටින් නමස්කාර කරන්නට ඕන් තවමත් පුරුදු වෙලා සිටියේ නැහැ. පලස්තීනවරු යුද කරන්නට આવොත් මේගොල්ලෝ නැවතත් දෙවියන් වහන්සේට විරුද්ධව දොස් කියමින් මිසරයට ආපහු හැරෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා වටකර මාර්ගයකින් මොවුන් රැගෙන එනවා කාන්තාරය හරහා. මෙසේ ගමන් කොට මාස 3කට පස්සේ ඔවුන් එනවා සීනයි කන්දට. මෙතෙන්දි තමයි දෙවියන් වහන්සේ මේ නායක මෝසෙස්ට දසපනත දෙන්නේ. සීනයි කඳුමුදුනේ. ඊට පෙර ඔවුන්ට සිද්ධ වෙනවා අමලෙක්වරු පරාද කරන්න. මෙතෙන්දි
අමලෙක්වරු ඊශ්‍රායල් වරුන්ට යුද කරන්න ආපු වෙලාවේදී විරුද්ධව මෝසෙස් කඳ උඩට නැගලා ආරොන් හා හූර් සමග යාඥාවේ සිටිනවා දෙයක් ඔසවමින් මෝසෙස්ගේ සේවකයා වුණ නූන්ගේ පුත් ජොසුවා මේ අමලෙක්වරුන් සමග යුද කරනවා. මෝසෙස් දෑත් ඉහළට ඔසවාගෙන සිටින විට ඊශ්‍රායල් වරුන්ට ජය ලැබෙනවා. මෝසෙස් දෑත් පල්ලෙහාට දැම්මාම ඊශ්‍රායල් වරු පරාජයටපත් වෙන්න පටන් ගන්නවා. ආරොන් සහ හූර් දෙපැත්තේ සිටගෙන මෝසෙස්ට වාඩි වෙන්න ගලක් ලබා දීලා වාඩි වෙලා ඉන්න මෝසෙස් දෑත ඔසවගෙන ඉන්නකොට ආරොන් හූර් දෙපැත්තෙන් මේ අත් දෙක ඔසවාගෙන හිටියා. ඒ ස්වර්ගයේ දෙසට දෙවියන් වහන්සේගේ පිහිට ආධාරය උපකාරය බලාපොරොත්තුව. මෙසේ අමලෙක්වරු මරණයටපත් කළා ඒ මුළු ගෝත්‍රයම ජනතාවම. ඊශ්‍රායල්ට ජය ලැබුණා ජොසුවා යුද කළේ නායකත්වයට යටතේ. කොහොම වුණත් දැන් සීනයි වලදී මේ දෙවියන් වහන්සේගේ වලාකුළ මේ අය දකිනවා. දෙවියන් වහන්සේ කියනවා මෝසෙස්ට ආරොන් හූර් නදාබ් අබිහු සමග 70 දෙනෙක් අරගෙන මේ සීනයි කන්ද වට කර සිටින්ට සෙනගට කිට්ටුවෙන්ට එන්න දෙන්න එපා. සීනයි කන්දට මම කන්ද මැදට බහිනවා වලාකුලකින්. නුඹ මෝසෙස් මත් වෙත ඇවිත් නුඹට දෙන්න යන නීති රීති ලබා ගන්න ඕනේ. දෙවියන් වහන්සේ මේ මෝසෙස්ට මේ ඊශ්‍රායල් ජනතාවට විසින් පිළිපැදිය යුතු නීති රීති යම්කිසි වගන්ති ලබා දෙනවා. මොකද ඊශ්‍රායල් ජනතාව වහල් ජනතාවක් මිසත් යම්කිසි සભ્યත්වයක් ලැබූ සංස්කෘතියක් සහිත ජනතාවක් නෙවෙයි මේ ස්ථානයේ හිටියේ. ඉතින් මේ අයගේ මේ දැඩි මතධාරී ගති අයින් කරලා දෙවියන් වහන්සේට යටහත් වූ සෙනගට ඇලුම් කරන ජාතියට ඇලුම් කරන ජනතාවක් නිර්මාණය කරන්නයි දෙවියන් වහන්සේ මේ අනපනත් ලබා දුන්නේ. ඒ අතර එතුමා මෙහිදී දසපනත ලබා දෙනවා. ඒ වගේම කාන්තාරයේදී යම්කිසි මණ්ඩපයක් සාදමින් මේ මණ්ඩපය තුල දෙවියන් වහන්සේට নমස්කාර කරන්නට අවස්ථාව ලබා දෙනවා. මේ මණ්ඩපය දෙවියන් වහන්සේගේම සැලැස්මක් වුණා. දෙවියන් වහන්සේ මනුෂ්‍යයා අතර වැඩ වාසය කරන පිණිසයි මේ මණ්ඩපය සාදන්න කිව්වේ. මන්ද එතුමා මේ මණ්ඩපය නිර්මාණය වුණාම ඒ වලාකුලින් එතුමන්ගේ ස්ථානය අරගත්ත මේ මණ්ඩපය තුල. දැන් මේ මණ්ඩපය ගැන අපිට බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන් ලබන සතියේදී. මේ මණ්ඩපයේ අතිශුද්ධ ස්ථානය, ශුද්ධ ස්ථානය යනුවෙන් ස්ථාන දෙපැත්තක් තිබුණා. මැද තිරයකින් වෙන් වෙලා තිබුණා. අතිශුද්ධ ස්ථානයේ ගිවිසුම් කරඬුව සමග කරුණාසනයෙන් වසා තිබුණා. ඒ කරුණාසනයේ මත කෙරුබොරු දෙන්නෙක්ගේ රූප හදලා තිබුණා. එය තනි රත්තරන් වලින්. දැන් රූප නමස්කාරයක් මෙතන සිද්ධ වෙනවද? නෑ. මේ දැඩි මතධාරී ජනතාවට යම්කිසි ක්‍රමයකින් මේගොල්ලන්ගේ ඇහෙන් දැකලා දෙවියන් වහන්සේ වගේ ක්‍රමය මේගොල්ලෝ යහපත් ජනතාවක් කරන්නටයි මේ වගේ දෙයක් මෙතන නිර්මාණය කරන්න, ඇහැට පේන දෙයක් නිර්මාණය කරන්න ඉඩ අවස්ථාව ලබා දුන්නේ. ඒ වගේම ශුද්ධ ස්ථානයේ තිබෙනවා දුම් පූජාසනය, රන් පහන් රුක, පිදීමේ රොටි මේසය. ඊළඟට අතිශුද්ධ ස්ථානයේ ශුද්ධ ස්ථානයෙන් පිට මණ්ඩපය තුල තිබෙනවා යම් වතුර භාජනයක් හා සත්වයින් පූජා කරන පූජාසනය. එළුව, බැටළුවෝ, ගවයෝ, පරියෝ, කොබෙයෝ සත්ව වර්ග පහක් මේ ස්ථානයේදී පාවිච්චි කරන්න ලැබුවා. ඒ වගේම ධාන්‍ය වර්ග මේ ස්ථානයේදී පාවිච්චි කළා. හරි. අපි මේ පිළිබඳව ලබන සතියේ වැඩිදුරටත් ඉගෙන ගන්නට යනවා. එහෙනම් නැවත හමු වෙමු. Truth with Don තුලින් එතෙක් ඔබට ජයෙන් ජයම වේවා.